හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයාලට අද උදෙන්ම මම ගමනක් ගියා. අද උදෙන්ම මම අම්මව බලන්න ගියා. ගම් වතුර දාලා වතුර බැස්සට පස්සේ මම මේ අම්මව බලන්න යන දෙවෙනි දවස. ඊට කලින් මම අම්මව බලන්න ගියා. එදා මට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. දැන් නම් ටිකක් තත්ත්වය හොඳයි. ඒ වුණාට තාමත් ගෙවල් වල මිනිස්සුන්ට ඒ තියෙන වතුර ඇවිල්ලා විනාශ කරපු බඩු අස් කරගන්න බැරි වෙලා තියෙනවා. අර දෙපැත්තේ බලන්න මේ මිනිස්සුන්ගේ බඩු එහෙම විනාශ වෙච්ච බඩු ඇත්තටම හරිම දුකයි කියන්න. ඒ ඔක්කොම මෙහෙම ඉස්සරහා දාලා ඒ කියන්නේ සමහර මිනිස්සුන්ට මං හිතන්නේ මේ එයාලට තියලා තියෙන සම්පූර්ණ වස්තුවම වෙන්න ඇති. මේ කියන්නේ එයාලට තියෙන වටිනාම දේ මේ ටික විතරක් වෙන්න ඇති. ඉතින් බලන්න මේ ගම් වතුර කරපු හරියක් මේ දිට්ටුවා කරපු දෙයක්. ඉතින් ඒ පාර දෙපැත්තෙම මෙහෙම ගම් වතුරට අහුවෙච්ච කොට මෙට්ට පුටු හැමදේම මේ දෙපැත්තේ දාලා තියෙනවා. දෙපැත්තේ ගොඩ ගහලා ඔහොම දාලා තියෙනවා. මන් දන්නේ මේක කවද ක්ලීන් කරලා ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා. තාමත් පාරේ තැනින් තැන වතුර තියෙනවා. මේ ඔන්න බලන්නකෝ දැන් අපේ ගෙදර තත්ත්වය කොහොමද කියලා. මේ බලන්නකෝ මඩ පිරීලා බඩු විනාශ වෙලා. මගේ අම්මා හිටියේ උඩ. ඒ නිසා එයාගේ බඩු වලට මුකුත් වෙලා තිබුණේ නැහැ. කිසිම දෙයක් මුකුත්ම වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ වතුර ඇවිල්ලාම තිබුණේ නැහැ. මේ පහළ මේ ගෙදර රෙන්ට් එකට දීලා තියෙන්නේ අපි. ඒ එයාලගේ බඩු ගොඩාක් අම්මා උඩට දාන්න කියලා තියෙනවා. ඉතින් එයාලා පුළුවන් තරම් දාලා තියෙනවා. මේ තියෙන්නේ එයාලගේ මෙට්ට වොෂින් මැෂින් එහෙම ගොඩාක් අපි උඩට දාලා තියෙනවා එයාලා. ඒනට දාන්න බැරි වෙච්ච ගොඩක් දේවල් ගන්නම දෙයක් නැහැ. ඇත්තටම හරිම පව් හරිම දුකයි දැක්කහම. ඉතින් අනේ මන්දා මේක කවද ක්ලීන් කරලා ඉවර කරන්න පුළුවන් වෙයිද කියලා.